සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීය නංගිමලි හැමෝටම. අද මම ඔයාලට අරන් එන්න බලාපොරොත්තු වෙන්නේ ඉතා විශේෂම වීඩියෝ එකක්. මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් මේ පාර A level ලියන නංගිලා මල්ලිලාට. ඒ වගේම මේ වීඩියෝ එක හැම විභාගයක්ම ලියන අපේ සහෝදර සහෝදරියන්ට වගේම විභාග ලියන ඕනෙම කෙනෙක්ට වැදගත් වෙයි කියලා මම හිතනවා. විභාගයේ කලින් දවසේ අපි මොකද කරන්නේ? විභාගෙ හෙටනම් අද අපි මොකද කරන්නේ? එහෙනම් අපි මෙතනින් ඉස්සරහට කතා කරගෙන යමු. විභාගයක් කියන්නේ අපේ ජීවිතේ තීරණාත්මකම කඩයිමක්. අපි විභාගෙ කලින් දවසේ සෑහෙන බයකින් ඉන්නේ. විභාගෙ කලින් දවසේ නෙමෙයි විභාගෙට මාස දෙකකට කලින් දෙක තුනකට කලින් අපි බයෙන් ඉන්නේ. අනේ අපිට මොකක් වෙයිද? අපි පාස් වෙයිද? අපි ෆේල් වෙයිද? ඔය තැතිගම්ම එන්න වැඩි වෙලා විභාගෙට කලින් දවසේ කියන්නේ ඒක අමුතුම ෆීලින් එකක්. විභාගෙ ලියන ඕනි කෙනෙක් දන්නවා ඒ දවස මොන වගේද කියලා. හරි. විභාගෙට කලින් දවසේ බය වෙන්න එපා. මෙන්න මේ ටික කළොත් ඔයාට අනිවාර්යෙන්ම එක්සෑම් එක කොට දාගන්න පුළුවන්. අංක 1. ඔයා මොකද්ද කරන්න ඕනේ? ඔයා පෝෂ්‍යදායී සම්බල ආහාර වේලක් ගන්න. පෝෂ්‍යදායී සම්බල ආහාර වේලක් ගන්න. ඒක ඔයා කැමතිම කෑමක් වෙන්න පුළුවන්. හැබැයි කෑම ශරීරයට අහිතකර කෑමක් නම් ගන්න එපා. එහෙම වුණොත් එක්සෑම් ලියන්න වෙන්නේ නැහැ. ඒ හින්දා සෞඛ්‍යයට හිතකර සෞඛ්‍යවත් බඩ පිරෙන්න කෑම ටිකක් ගන්න. ඊට පස්සේ ඔයා කෑම කාලා ඉවර වෙලා ඔයාට හෙට එක්සෑම් එකට තියෙන පොත් තියෙනවානේ. ඒ කියන්නේ එක්සෑම් එක අපි මෙහෙම විෂයක් ගමු හෙට විද්‍යාව කියලා. ඔන්න විද්‍යාවෙන් වෙනවා හදාගත්ත ෂෝට් නෝට් තියෙනවා. ඔන්න ඒ ෂෝට් නෝට් ටික ගත්තා. ඒ ෂෝට් නෝට් ටික ඉතර අරගෙන ඊට පස්සේ හෙට එක්සෑම් එකට අරන් යන්න ඕනේ ඩෙන්ටිය. ඊට පස්සේ ඒ වගේම එක්සෑම් එකට අරන් යන්න ඕනේ ද්‍රව්‍ය වෙනම බෑග් එකකට දාගත්තා. ඊට පස්සේ කාලා ඉවර වෙලා අර ෂෝට් නෝට් ටික පැයක් වගේ කාලෙකදී එහෙම මෙහෙ පෙන්නලා සාමාන්‍යයෙන් අමාරු කරුණු වගේ බැලුවා. පැයකට වැඩිය නම් නංගී මල්ලියේ මේ වෙනුවෙන් කාලය යොමු කරන්න එපා. එහෙම කරලා ඉවර වෙලා ඔයා මොකද්ද කරන්න ඕනේ? හොඳට වතුර වීදුරුවක් බීලා හොඳට නිදා ගන්න. ඒ කියන්නේ මනස නිරවුල් වෙන්න හොඳ නිින්දක් ගන්න. එහෙම නිින්දක් ගත්තොත් හෙට උදේට ඔයාට ෆ්‍රෙෂ් පිට නැගිටින්න පුළුවන්. එහෙම ෆ්‍රෙෂ් පිට නැගිට්ටොත් ඔයාලා විභාගෙට ලියලා ෆ්‍රෙෂ් පිට එක්සෑම් එකට උත්තර ලියන්න පුළුවන් වෙයි. එහෙම නැතුව රෑ නිදි මරාගෙන රැලි වෙනකන් කකුල් දෙක බේසිමේ උබාගෙන පාඩම් කරන්න ගත්තොත් එක්සෑම් එකට කියලා වර නිදා ගන්න පුළුවන් වෙයි. අර පාඩම් කරපු කරුණු මෙලෝදියක් මතකෙට එන්නේ නැහැ. එහෙමනම් ඔයා මොකද්ද කරන්න ඕනේ? එක්සෑම් එකට කලින් හොඳට පාඩම් කරන්න. පාඩම් කරලා ඉවර වෙලා එක්සෑම් එකට කලින් දවසේ හොඳට නිරෝගී ආහාර වේලක් අරගෙන ඊට පස්සේ ෂෝට් නෝට් එක ටිකක් බලලා හොඳට නිදා ගන්න. එහෙම වුණොත් ෆ්‍රෙෂ් පිට ඔයාට විභාගෙට ගිහිල්ලා උත්තර ලියලා විභාගේ ඉහළ ජයක් ලබා ගන්න පුළුවන් වෙයි. එහෙනම් මේ පාර A level ලියන මගේ ආදරණීය නංගිලා මල්ලට වගේම ජීවිතේ ඕනෑම විභාගයක් ලියන ඕනිම කෙනෙක්ට ජීවිතේ ජයෙන් ජයම වේවා. සුබදායි අනාගතය ප්‍රාර්ථනා කරමින් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙනකන් මම ඔයාලගෙන් සමුගන්නවා. එහෙනම් සියලු දෙනාටම සුබදායි අනාගතයක් වේවා.